පෙර දඹදිව පාටලිපුට්ට ජනපදයේ මණිභද්‍ර නම් සිටුවරයෙක් වාසය කළා. මාපිය පරපුරෙන් ඔහුට කිසිදු ධනයක් උරුම වූයේ නැහැ. එම නිසා ඔහුගේ සේවකයන් පවා ඔහුව හැර ගියා. සිටු මාලිගාව ගරා වැටුණා. ඒ වගේම කිසිවෙක් ඔහුට ගරු බුහුමන් දැක්වුවෙත් නැහැ. මේ නිසා මේ සිටුවරයා නිතරම සිත්තවලින් පසු වුණා. නිදි අහනේදී පවා ඔහු පත් ඇති මේ දුප්පත් තත්ත්වය ගැනම හිතුවා. කුල පරම්පරාවේ වංශවත්කම තිබුණාට මිනිස්සු ගරු කරන්නේ නැහැ. ධනයට තමයි හැමෝම ගරු කරන්නේ. උගත්කමටවත් හොඳ ගතිගුණ වලටවත් කිසිවෙක් සලකන්නේ නැහැ. තව දුරටත් මෙහෙම ජීවත් වෙනවට වඩා හොඳයි මිය යාම. එහෙම සිතූ සිටුවරයා දිවි නසා ගැනීමට තීරණය කළා. ඒත් එදින රාත්‍රියේ ඔහු අපූර්ව සිහිනයක් තුටුවා. පින්වත් සිටුවරේ, දැන් දුගීව සිටියත් නුඹ පෙර බොහෝ පින් කර ඇත. ජීවිතය ගැන කලකිරීමට පත් නොවනු. හෙට උදේ තාපසයෙක් නුඹේ මාලිගයට එනු ඇත. ඒ මිනිස් විසින් සිටින පద్මනිදි නම් නිධානයයි. නුඹ මුගුරක් රැගෙන එම තවුසාගේ හිසට වැරෙන් පහර දෙනු. එවිට නිධානයේ නුඹේ පහමුල පහළ වේවි. මින් බියූ සිටුවරයා මුළු රැයම නිදිවර්ජිතව කල්පනා කළා. උදෑසනම එම තාපසයා සිටුමැදුර වෙත එනවා ඔහු දුටුවා. ඒත් සමග පිටුපසින් නිතර මාලිගාවට එන කරණවැමියාද පැමිණියා. හපොයි ගැහුවා නේද? නිධානයා. කරණවැමිය, නුඹ මෙහි සිදු වූ දේ දුටුවාද? එසේ දුටුවෙමි. එසේනම් එය රහසක් ලෙස රැකගනු. මම නුඹට වස්තුව දෙන්නම්. එසේ ඒ රහස මම රකිමි. කරණවැමියා තෑගිත් රැගෙන සිටුමැදුරෙන් පිට වූයේ මහත් පුදුමයෙන්. මෙවැනි නිධානයක් කෙසේ හෝ ලබාගත යුතුයයි ඔහු සිතුවා. මිසේ සිතූ කරණවැමියා පසුදා උදෑසනම තාපසාරාමයට ගියා. අවසරයි තාපසතුමනි. හෙට උදෑසන අපේ නිවසේ ඔබ වහන්සේලාට දානයක් පිළියෙල කළා. හෙට උදෑසනම අප නිවසට වඩනු මැනවි. හොඳමයි පින්වත. ඉතින් උදෑසනම තාපසවරු කරණවැමියාගේ නිවසට වැඩියා. හපොයි මෙන්න මිනී මරණෝ බේරාගනියෝ නැද්දෝ. ඉතින් රාජපුරුෂයන් කරණවැමියා අල්ලාගෙන රජතුමාට ඉදිරිපත් කළා. රජතුමනි, මේ කරණවැමියා අද උදෑසන මුගුරකින් පහර දී ප්‍රධාන තාපසතුමා මරා දැම්මා. තාම මෙවන් අපරාධයක් කිරීමට හේතුව කුමක්ද? වහා කියව. ඒ රහසක් වශයෙන් රකින්න මම මණිභද්‍ර සිටුතුමාට පොරොන්දු වුණා. එහෙමද? වහාම මණිභද්‍ර සිටුවරයා මෙහි කැඳවනු. අන්න මණිභද්‍ර සිටුවරයා පැමිණෙනවා. රජතුමනි, අන්න මණිභද්‍ර සිටුවරයා පැමිණෙනවා. සිටුවරයා, නුඹ මෙවන් අපරාධයක් කරවුවේ මන්ද? මා මොහුට මිනී මරන්න කිව්වේ නෑ රජතුමනි. නැත රජතුමනි. සිටුතුමා ඊයේ තාපසතුමකුගේ හිසට මුගුරකින් පහර දෙනු මා දුටුවා. එසේනම් පහරකෑ තාපසතුමා කොහෙද? එතන තාපසයෙක් හිටියේ නැහැ. ඔහු රම්මසුපදියක් වුණා. තාමුතුවෙන් නන්ද ඩෝනවා. ඒ සිදුවේ හැකි දෙයක්ද? තාපසතුමා මරා දැමූ මේ නීචයා වහා උලහිඳුවා මරා දමනු. ඉතින් මෝඩ කරණවැමියා මිය ගියා. සිටුවරයා යහමින් ජීවත් වුණා. දුරදිග නොසිතා කරනු ලබන වැරදි අනුකරණය විනාශයට හේතු වන බව මේන් අපට පැහැදිලි වෙනවා.